Beyond the Ordinary. හයි කොහොමද ඔයාලට? අද අපි මේ ඇවිල්ලා ඉන්නේ පතාය වලට. අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ ලෝකේ තියෙන ලොක්කුම ලී මාලිගාව බලන්න. මේ ලී මාලිගාව හදලා තියෙන්නේ තනිකරම ලී වලින්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ලී මාලිගාව හදන්න කිසිම ඇණයක් පාවිච්චි කරලා නැහැ. යකඩ ඇණ, බෝල්ට්, ස්ක්‍රූස්, ස්ටිල් ෆ්‍රේම්ස් මේවා වෙනුවට ලී ඇණ, ලී ජොයින්ට්ස් පාවිච්චි කරලා තමයි 1981 දී මේ ලී මාලිගාව හදන්න පටන් අරන් තියෙන්නේ. ඔයාලට දැන් මේ පේන්නේ මේ මාලිගාව හදන්න යූස් කරපු එයාලගේ පාරම්පරික තායි වුඩ් කාවින් ටෙක්නික්ස් වලින් කිහිපයක්. ඔයාලත් පතායාවම Century of Truth විසිට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මට හිතෙනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. සත්‍යය අපේ භූමිය. Century of Truth කියන්නේ මාලිගාවක්, පන්සලක්, කෞතුකාගාරයක් කියන මේ තුනේම ලස්සන එකතුවක්. ඔයාලා මෙතනට ආවොත් ලී මාලිගාව බලනවට අමතරව තව ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ස්පීඩ් බෝට් රයිඩ්, ඒ වගේම ඔයාලා කැමති නම් තායි ට්‍රැඩිෂනල් කොස්ටියුම් එක ඇඳගෙන ඔයාලට ලී මාලිගාවට ගිහලා ලස්සන වීඩියෝස්, ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා බබාලත් එක්ක ආවොත් මිනිස්සු එකක් තියෙනවා. elephant ride, horse riding, ඒ වගේම තව wood carving workshops, ඒ වගේ තව ගොඩාක් දේවල් ඔයාලට කරන්න පුළුවන්. මේ place එක උදේ 8 ඉඳලා රෑ 8:00 වෙනකන් open කරලා තියෙනවා. එයාලගේ day tours තියෙනවා උදේ 8 ඉඳලා හවස 5 වෙනකන්. day tour එක ticket price එකක් වෙනවා baht 500ක්. ඒ වගේම එයාලගේ night tours උත් තියෙනවා. night tour එක තියෙන්නේ 6:20 ඉඳලා රෑ 8:00 වෙනකන්. night tour එක ticket price එක වෙනවා baht 700ක්. මේ ලී මාලිගාව හදන්න වැඩ පටන් ගන්නේ හරියටම අවුරුදු 25කට කලින් තායි මිලියනර් කෙනෙක් වන ලෙක් වෙරියපන්ගේ අදහසකට අනුව. මේ ලී මාලිගාව හදන එක එයාගේ අරමුණ උනේ සංස්කෘතිය සහ ධර්මයේ පැවැත්ම. ඉතින් එයාට ඕන වුණා අතීතයේ පාරම්පරික විශ්වාස, ඇදහිලි, මූලධර්ම, ආගමික දර්ශන වගේම තායි කැටයම් කලාවත් අනාගතයේ ඉදිරි පරම්පරාවට දායාද කරන්න. Century of Truth කියන්නේ නිකම්ම නිකන් ලී මාලිගාවක් නෙමෙයි. Thai Buddhist, Chinese, Cambodia, India කියන රටවල් 4ක ආගමික දර්ශනයන්, සංස්කෘතියන් ලී කැටයන් වලින් ලෝකෙටම පෙන්වන වටිනා නිර්මාණයක්. ඔයාලා ලී මාලිගාව ඇතුළට ගියාම අනිවාර්යයෙන්ම එයාලා දෙන සේෆ්ටි හෙල්මට් එක දාගෙන ඉන්න. මොකද මෙතන කන්ස්ට්‍රක්ෂන් තාම යන නිසා හදිසි අනතුරු වෙන්න පුළුවන්. මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාලා කවදා හරි මේ ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවද බලන්නකෝ. අපේ ජීවිතයේ අර්ථය මොකක්ද? අපි කවුද? අපි ආවේ කොහේ ඉඳලාද? අපි අපේ ජීවිතය ගත කරන්න ඕන කොහොමද? අපේ ජීවිතයේ අරමුණ මොකක්ද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් ලී මාලිගාව ඇතුලේ තියෙන ලී කැටයන් වලින්.
මෙතන තියෙන කැටයන් වලින් නිරූපණය කරන 7 Truth of Life ගැන මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. First truth, පළවෙනි ඇත්ත. අපි කවුද? අපි ආවේ කොහේ ඉඳලාද? ලෝකෙ මිනිසුන් අතර තියෙන සමානාත්මතාවය පෙන්වන්න පෘථුවිය, ජලය, වාතය සහ ගින්න කියන මූලික මූලද්‍රව්‍ය හතර පාදක කරගෙන පළවෙනි ප්‍රශ්නේ කලාත්මකව ලී කැටයන් වලින් නිරූපණය කරලා තිබුණා. ජාතිය, ආගම හෝ සමාජ තත්ත්වය අනුව අපි හැමෝම එකිනෙකාට වෙනස් වුණාට අපි හැමෝම අවසානයේදී ගමන් කරන්නේ එකම ගමනාන්තයකට. ඒ කියන්නේ පෘථුවිය, ජලය, වාතය, ගින්න කියන මූලද්‍රව්‍ය හතර එකතු වෙන සැදුණු ගමනාන්තයකට. Second truth, දෙවැනි ඇත්ත. අපි අපේ ජීවිතය ගත කරන්නේ කොහොමද? අපි හැමෝම බාහිර ස්වරූපයෙන් එකිනෙකාට වෙනස් වුණත් අපි හැමෝගෙම ජීවිතවල හැමෝටම පොදු ස්වභාවික ජීවන චක්‍රයක් තියෙනවා. ඉපදීම, ලෙඩවීම, වයසට යෑම. ඉතින් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට මරණයෙන් පස්සේ ජීවිතේ වෙනස් වුණාට ජීවත් වෙලා ඉන්නකොට මේ ස්වභාව චක්‍රය හැමෝටම පොදුයි. අන්නේ ජීවිතයේ ඇත්ත හරිම ලස්සනට මේ ලී කැටයන් වලින් අපිට බලා ගන්න පුළුවන්. Third truth, තුන්වෙනි ඇත්ත. The end of life, ජීවිතයේ අවසානය. අපේ ජීවන චක්‍රයේ අවසාන අදියරය වෙන්නේ මරණය. අපි ඉපදෙන්නේ නිර්වතින්, කිසිම දෙයක් නැතුව. ඒ වගේම අපි මැරෙනකොටත් අපිත් එක්ක අපිට කිසිම දෙයක් අරගෙන යන්න බෑ. ඒ වුණාට අපි ජීවත් වෙලා ඉන්න කාලෙදී අපි අනිත් අය වෙනුවෙන් කරන යහපත් ක්‍රියා අපිට අරගෙන යන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ඇත්ත. හතරවෙනි ඇත්ත. ශිෂ්ටාචාරවල නිදසුන්. දැන්ට ඉතිහාසයට එක්කලා තියෙන පෙරදිග ලෝකයේ යහපත් ගුණාංග, ඇදහිලි, විශ්වාස, ජීවන මූලධර්ම ඉදිරි පරම්පරාවේ ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කරනවා. මෙන්න මේ බලපෑම් මොනවද කියලා හරිම ලස්සනට උදාහරණත් එක්ක ලී කැටයන් වලින් අපිට බලා ගන්න පුළුවන්. පස්වෙනි ඇත්ත. ජීවන ඉලක්කයක් යනු කුමක්ද? ජීවිතයේ ඉලක්කයක්. එහෙමත් නැත්නම් ගෝල් එකක් සෙට් අප් කරන්න හරිම ලේසි. ඒ වුණාට කිසිම වෙහසක් වෙන්නේ නැතුව ජීවිතයේ ඉලක්කයට ගෝල් එකට ළඟා වෙන්න හරිම අමාරුයි. ඒක තමයි ජීවිතයේ ඇත්ත. හයවෙනි ඇත්ත. සමාජය යනු දෙපැත්තක් සහිත කාසියක් වැනිය. කාසියක head and tail දෙපැත්තක් තියෙනවා වගේම අපි ජීවත් වෙන සමාජය ඇතුළේ යහපත් සහ අයහපත්, හොඳ නරක කියන දෙකම තියෙනවා. ඒ ඇත්ත අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. අවසාන ඇත්ත. seventh truth. සමාජයේ ආරම්භය. පවුල කියන්නේ සමාජයට බලපාන පෞරුෂයන්, ගුණධර්මයන්, විශ්වාසයන් ගොඩනැගෙන ආරම්භක ස්ථානය. ඒ වගේම අපිට පවුල කියන්නේ අපේ පළවෙනි ගුරුවරයා වගේම අපේ පළවෙනි මිතුරා.
7th truth එක විදියට පවුලේ සමාජිකයන් අතර තියෙන බැඳීම, දෙමාපියන්ගේ අව්‍යාජ ආදරය, දෙමාපියන් දරුවන් වෙනුවෙන් කරන අප්‍රමාණ කැපකිරීම, මේ හැම දෙයක්ම අපිට මතක් කරලා දෙනවා. ඒක තමයි ජීවිතේ ඇත්ත. ඉතින් ඔයාලත් එතනට ගියොත් ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔයාලත් පතාය ගියොත් අනිවාර්යෙන් මේතන විසිට් කරන්න. Century of Truth කියන්නේ ආසියානු සංස්කෘතීන් 4ක දර්ශනය, කලාව සහ සංස්කෘතිය ලෝකයට විදහා දක්වන කලාගාරයක්. ඉතින් ඔයාලට මෙතනට ගියොත් තායි සම්ප්‍රදායට අනුව ස්වභාව ධර්මයෙන් සහ ලෝකයේ මූලද්‍රව්‍ය පිළිබඳ ලී කැටයන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම කාම්බෝජ සම්ප්‍රදාය දර්ශනයට අනුව මාපියන් සහ දරුවන් අතර බැඳීම් පෙන්වන ලී කැටයන්ුත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව චීන සම්ප්‍රදායට අනුව මහායාන බුදුදහම සහ තායි දර්ශන ඉගැන්වීම් විදහා දක්වන ලී කැටයන්ුත් තියෙනවා. ඒ වගේම ඉන්දියන් සම්ප්‍රදායට අනුව හින්දු දේව කතා, මහා බ්‍රහ්ම, ශිව, විෂ්ණු දේව ප්‍රතිමාත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන හැම ලී කැටයමකින්ම මිනිසා සහ විශ්වය අතර තියෙන සබැදියාව, ජීවිතයේ අනිත්‍යතාවය, සදාචාරය සහ ප්‍රඥාවේ වැදගත්කම ලෝකයට කියලා දෙනවා. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ගිහිල්ලා එන්නම්. Lankan Kendo. Travel beyond the ordinary.